රයිට් අපි බැලුවොත් එහෙම තරග විභාග වලට තවත් IQ ගාණක්. මේකෙදී අපි මුලින් ගාණ බලමු. මේකෙදී කියනවා විනාඩි 4කට අඩි 2ක් ඉහළට යන ගොළු බෙල්ලෙක් ඉන්නවලු. මෙයා ඊළඟ විනාඩි 2කට තව අඩියක් පහළට වැටෙනවලු. එහෙම වැටෙනවා නම් අඩි 15ක් උස කණුවක් මුදුන ප්‍රථම වරට ස්පර්ශ කරන්න මෙයාට ගමන ආරම්භයේ ඉඳලා කොපමණ විනාඩි ප්‍රමාණයක් යනවද කියලා අහනවා. මේක තමයි ගැටලුව. මේකෙද අපි මුලින් බලමු රූප සටහනක් ඇදලා මේක පැහැදිලි කරගන්න. රයිට්. මේක අපි කණුව කියලා ගත්තොත් එහෙම මේ කණුවේදී පළවෙනි විනාඩි 4ේදී. ඒ කියන්නේ පළවෙනි විනාඩි 4ේදී මෙයා යනවා අඩි 2ක්. රයිට්. අඩි 2ක් යනවා. හරි. ඊට පස්සේ මෙතෙන්ද යනවා. ඕන දැන් අඩි 2ක් ගිහිල්ලා ඉන්නේ. ඊළඟ විනාඩි 2ේදී මෙයා තව අඩියක් පල්ලට යනවා. මෙයා තව අඩියක් පල්ලට යනවා. ඊළඟ විනාඩි 2ේදී මෙයා තව අඩියක් පල්ලට යනවා. එහෙනම් පළවෙනි විනාඩි 4ේදී මෙයා අඩි 2ක් ඉස්සරහට යනවා. ඊළඟ විනාඩි 2ේදී අඩියක් පස්සහට එනවා. එහෙනම් මුළු කාලය මිනිත්තු 6කදී මෙයා ගිහිල්ලා තියෙන සම්පූර්ණ දුර අඩි 1යි. ඒ කියන්නේ මිනිත්තු 6ක් ගියාන් පස්සේ මෙයා ඉන්නේ තාමත් කණුවේ ඉඳලා අඩි 1ක් උසින් ඉන්නේ. රයිට්. එහෙනම් අපි ගන්නවා මේකේ වැදගත්ම කාරණේ අඩි 1ක් යන්න මිනිත්තු 6ක් යනවා මේ ගොළු බෙල්ලට. මේ ගොළු බෙල්ලට මේ අඩි 15ක් උස කණුවේ අඩි 1ක් යන්න මිනිත්තු 6ක් යනවා. රයිට්. හරි. ඊළඟට වැදගත් කාරණේ තමයි මේකෙදි අහන්නේ මේ කණුවේ මුදුන ප්‍රථම වරට ස්පර්ශ කරන්න යන කාලය තමයි අහන්නේ. මේ ගොළු බෙල්ලා මුදුනට ගියාට පස්සේ ආයෙ වැටෙනවනේ කොහොමද? ඒ වැටෙන එක මේකට අදාළ වෙන්නේ නැහැ. මොකද මුලින්ම ගිහිලා මුදුන ස්පර්ශ කරන එක තමයි මේකට අදාළ වෙන්නේ. එහෙනම් අපි මෙතන හිතමු දැන් මෙතන ගොළු බෙල්ලා ඉන්නවා කියලා. ඔන්න මේ ස්ථානයක ඉන්නවා ගොළු බෙල්ලා. රයිට්. මෙතන ඉන්නවා. මෙතන ඉඳන් මේ මුදුනට තියෙන අඩි 2ක් කියලා හිතමුකෝ අපි. රයිට්. ඔන්න අඩි 2ක් යන්න නම් මේ ගොළු බෙල්ලට යන්නේ විනාඩි 4ක්නේ. අයි අඩි 2ක් යන්නේ විනාඩි 4ක් නේ. ඔන්න දැන් මෙතන ගොළු බෙල්ලා ඉන්නවා. මෙයා මෙතෙන්ද යනවා. මෙතෙන්ද යනවා. මේ අඩි 2 යනවා. අඩි 2 යන්න මිනිත්තු 4ක් යනවා. මිනිත්තු 4ක් යනවා. අපි ඒක දන්නවනේ මිනිත්තු 4ක් යනවා කියලා. රයිට්. මෙතනින් ගිහිල්ලා ආයෙ මෙයා වැටෙනවා. හරිද? මෙයා අඩියක් පල්ලෙහාට වැටෙනවනේ. ඒ වැටෙන එක මේකට අදාළ වෙන්නේ නැහැ. රයිට්. එහෙනම් අපිට අදාළ වෙන්නේ මෙතෙන්ද පළවෙනි පාරට යන එක. එහෙනම් මෙන්න මේ දුර අඩි 2ක්නේ. මොකද මිනිත්තු 4ක්නේ අපිට මිනිත්තු 4කදී මෙයා යන්නේ අඩි 2ක්. හරිද? කියන්නේ අන්තිමයට ගිහලා ස්පර්ශ කරන්නනේ මේක අවශ්‍ය වෙන්නේ. ඒ හින්දා අපි කරනවා මේ මුළු උස කණුවේ උස අඩි 15ක් වෙනවා. අඩි 15න් අපි අඩි 2ක් අඩු කරනවා. ඒ කියන්නේ අඩි 13යි එතකොට. එහෙනම් මෙන්න මේ දුර අපිට ගන්න පුළුවන් අඩි 13ක් කියලා. රයිට්. දැන් අපි බලන්න මේ අඩි 13ක් එන්න කොච්චර වෙලාවක් යනවද කියලා මේ ගොළු බෙල්ලට. හරි. අඩි 1කට මිනිත්තු 6ක් යනවා කියලා අපි හොයාගත්තා. අඩි 1කට මිනිත්තු 6ක් නම් අඩි 13කට කීයක්ද? 78ක් යනවා මිනිත්තු. එහෙනම් මෙන්න මේ දුර යන්න මිනිත්තු 78ක් යනවා. රයිට්. එහෙනම් අපිට ගන්න පුළුවන් මුදුන ප්‍රථම වරට ස්පර්ශ කරන්න මේ ගොළු බෙල්ලට යන්නේ 78යි මේ 4යි එකතු කරන්න ඕනේ. එතකොට මිනිත්තු 82ක් වෙනවා. රයිට්. අන්න හරි. එතකොට මේදි කරන්න තියෙන වැදගත්ම කාරණේ තමයි මුලින් ගාන කියවගෙනම යනකොටම මුළු කාලේ කියන්නේ මේකට ඉස්සරහට ගිහිලා පස්සහට යන ගැටලුවනේ මේකේ තියෙන්නේ. එතකොට මේ කොපමණ කාලයක් යනවද මෙයාට මේක කියන විදිහට නියමිත දුර ප්‍රමාණයක් යන්න කියලා හොයාගන්න ඕනේ. මේකෙදී නම් අපි මුලින්ම කරන්නේ මුළු මිනිත්තු 6කදී මෙයා කොච්චරක් ප්‍රමාණයක් යනවද කියලා හොයාගන්නවා. මිනිත්තු 6කදී මෙයා අඩි 1ක් යන්නේ. ඒ කියන්නේ මෙයාට අඩි 1ක් යන්නේ මිනිත්තු 6ක් යනවා. ඊට පස්සේ අපි කරන්න ඕනේ මේ මුළු උස තියෙනවනේ කණුවේ උස. මේ මුළු උසේ කණුවෙන් අර මේ මුලින්ම ඉස්සරහට යන ප්‍රමාණය අඩි 2 අඩු කරගන්නවා. මේක ඉහළට යන්න අඩි 2ක් යනවා. ඒක අඩු කරගන්නවා. ඒකල 15න් 2ක් 13යි කියලා දාගන්නවා. එහෙනම් අපි අඩියකට හොයාගත්තා. එහෙනම් අඩියකට මිනිත්තු 6ක් නම් අඩි 13ට කොච්චරද කියලා බලනවා. ඒකල උත්තරේ ගත්තා. ඊට පස්සේ අර ඉහළට යනවා විතරනේ. ඉහළට විතරනේ මේකෙදී යන්න ඕනේ. ඒ කියන්නේ ස්පර්ශ කරන්න ප්‍රථම වරට ස්පර්ශ විතරනේ. ඒ හින්දා අපිට ගන්න පුළුවන්. ඒකට විනාඩි 4ක් එකතු කරනවා. ඊට පස්සේ අන්තිම උත්තරය එනවා අපිට 82යි කියලා. හරි අපි තව ගාණක් බැලුවොත් එහෙම මේකෙදි කියනවා විනාඩි 3කට අඩි 2ක් ඉහළට යන ගොළු බෙල්ලෙක් ඉන්නවලු. එයා ඊළඟ
විනාඩි 1ෙදී තව අඩියක් පහළට යනවලු. අඩි 8ක් උස කණුවක් මුදුන ප්‍රථම වරට ස්පර්ශ කරන්න කොපමණ කාලයක් ගත වෙනවද කියලා අහනවා. හරි. එතකොට මෙයා එක වාරයකදී මෙයා යනවා අඩි 2ක්. ඒකට මිනිත්තු 3ක් යනවා. ඒ අඩි 2 ගියාට පස්සේ ඊළඟ මිනිත්තුවේදී මෙයා තව අඩියක් පහළට යනවා. පළවෙනි මිනිත්තු 3ේදී අඩි 2ක් ඉස්සරහට යනවා. ඊළඟ මිනිත්තුවේදී අඩි 1ක් පල්ලෙහාට යනවා. රයිට්. එහෙනම් මෙයා මිනිත්තු මේ 3 මිනිත්තු එකේ මේ මුළු මිනිත්තු 4දිම මෙයා ගිහිල්ලා තියෙන්නේ සම්පූර්ණ උස අඩි 1යි. ඒක තමයි අපි මුලින්ම තේරුම් ගන්න ඕනේ. ඇයි අඩි 2ක් ගියාට ආය අඩි 1ක් පල්ලෙහාට යනවනේ. රයිට්. ඊට පස්සේ මිනිත්තු 4කදී එහෙනම් ගිහිල්ලා තියෙනවා අඩි 1ක්. මේකද අපි මුලින්ම හොයාගන්නවා මුළු කාලයේදී දීලා තියෙන தත්ත්වයට අනුව මුළු කාලය කොච්චරක් දීලා තියෙන කාලයට අනුව මෙයා කොච්චර දුර ප්‍රමාණයක් ගිහිල්ලා තියෙනවද කියලා. එහෙනම් අපි හොයාගත්තා මිනිත්තු 4කදී මෙයා ගිහිල්ලා තියෙනවා අඩි 1ක්. රයිට්. හරිද? ඊට පස්සේ අපිට ඉලක්ක කරන්නේ තමයි අඩි 8ක් උස කණුවක මුදුන ප්‍රථම වරට ස්පර්ශ කරන්න යන කාලය නහන්නේ. හරි. එහෙනම් අපි මුළු මේ කණුවේ උස අඩි 8යිනේ. මේ උස කණුවේ අඩි 8න් උස ප්‍රමාණයෙන් අඩු කරන්න ඕනේ එක වාරයකට යන දුර ප්‍රමාණය. ඒ කියන්නේ අඩි 2ක්. රයිට්. අඩි 2ක් අපි අඩු කරනවා. අඩි 8න් අඩි 2ක් අඩු කරපුවම අඩි 6යි. අන්නේ අඩි 6 යන්න කොච්චර කාලයක් යනවද කියලා බලන්න ඕනේ. එහෙනම් අපිට ඒක ලේසි. අඩි 1කට මිනිත්තු 4ක් නම් අඩි 6කට මිනිත්තු 24ක් යනවා. රයිට්. එහෙනම් මේක අපි රූපසටහන ආයෙත් පොඩ්ඩක් අදලා පෙන්නන්න ලේසියට. දැන් මේක අඩි 8යි. හරි. මෙන්න මේ ප්‍රමාණය අඩි 6යි. හරිද? අඩි 6ක් යන්න විනාඩි 24ක් යනවා. එහෙනම් මෙන්න මෙතෙන් යන්න ගොළු බෙල්ලට මිනිත්තු යනවා 24ක්. මිනිත්තු 24ක් යනවා. හරි. මෙතෙන් ගියාන් පස්සේ මෙයාට තව යන්න ඕනේ අඩි 2යි. හරිද? ඒ අඩි 2 යන්න අපි දන්නවා විනාඩි කීයද යන්නේ? විනාඩි 3යි යන්නේ. හරි. එහෙනම් මෙතෙන් යන්න තව විනාඩි 3යි යන්නේ. හරි. මුළු කාලය එහෙනම් මෙතන ප්‍රථම වරට ස්පර්ශ කරන්න අපිට යනවා උත්තරේ විදිහට 24 ධන 3. එහෙනම් 27ක් මිනිත්තු. මේක තමයි පිළිතුර වෙන්නේ. තවදුරටත් මේක ඉස්සරහට කරගෙන යනකොට මනෝමයම මේක ගන්න පුළුවන්. මේකෙදි ප්‍රධානම වෙන්නේ දීලා තියෙන කාලයට කොච්චර දුර ප්‍රමාණයක් මුළු දුර ප්‍රමාණයක් ගිහිල්ලා තියෙනවද කියලා බලනවා. ඊට පස්සේ දීලා තියෙන උස ප්‍රමාණය එක වරකට යන ප්‍රමාණය අඩු කරගන්නවා. ඒ යන අඩු කරගත්ත එකට යන්න කොච්චර කාලයක් ගත වෙනවද කියලා හොයා ගන්නවා. ඊට පස්සේ එක වාරයකට යන යන කාලය මේකට එකතු කරනවා. එතකොට එනවා මිනිත්තු 27ක් කියලා. මේ විදිහට තමයි මේවා ගණන් හදන්නේ.